හරි අයිබෝන් ළමයි අද කරන්න යන්නේ ඔයාලට දුන්න මේ පළවෙනි පේපර් එකේ ඩිස්කෂන් එක තමයි අද කරන්න යන්නේ. හරිද? මේ ඔයාලා ලියපු පේපරේ බලලා මම බලලා දුන්න පේපර් ඔයාලට හම්බෙලා තියෙනවා නම් මේ වෙද්දි ඒ පේපරෙත් අතට අරන්ම බලන්න මේ අඩුපාඩු මොනවද කියලා. හරිද? අඩුපාඩු තියෙනවා නම් අඩුපාඩු හදාගෙන ඩිස්කෂන් එක ඉස්සරහට බලාගෙන යන්න. හරිද? හදන්න. පළවෙනි ගාන තියෙන්නේ ඔහොම එක ත්‍රිකෝණයක් තියෙනවා. ඒකේ පාද තුනම සමානයි කියලා දීලා තියෙනවා. මේ වගේම එක පාදයක දිග 1 සෙන්ටිමීටර් කියලා දීලා තියෙනවා නේද? ඊට පස්සේ ඊළඟ ත්‍රිකෝණයට යන්න. ඊට සමගින් තව ත්‍රිකෝණයක් හදලා තියෙනවා. ඒකේ පාද තුනම සමානයි කියලා දීලා තියෙනවා. එක පාදෙ දෙක කීයද? 2 සෙන්ටිමීටර් කියලා දීලා තියෙනවා. මේක එක රූපය, මේක දිග රූපය. ඊට පස්සේ මේ වගේ තවත් ලොකු රූපයක් දීලා තියෙනවා. මේකේ පාද තුනම සමානයි කියලා දීලා තියෙනවා. ඒකේ තුන රූපේ. ඒකේ පාදික දිග 3 සෙන්ටිමීටර කියලා දීලා තියෙනවා. හරිද? ඊට පස්සේ මේවල කියනවා මෙන්න මේක රටාව දිගටම යනවා කියලා දීලා තියෙනවා. මේ ඉරි තුනක් දාලා කියලා තියෙන්නේ මේ රූප රටාව එක දිගටම යනවා කියලා වලට තමයි මේවල මේ ඉරි තුනක් දාලා තියෙන්නේ. මෙහෙම ඉරි තුනක් දාලා තියලා මේ රටාව දිගටම යනවා කියලා කියන්නේ මේ පාඩම සංඛ්‍යා රටා පාඩමටත් ඇයිද කියලා නේද මේ කියන්නේ. ඒ කියන්නේ මේකේ කොටස් තුනක් කරනවානේ. එක කොටසක් හරි මේ සංඛ්‍යා රටා පාඩමෙන් අහලා තියෙයි. හරි. අපි පාර්ට් 1කට ගියපුවම අහනවා මේ එක රූපේ, දෙක රූපේ, තුන රූපේ පරිමිතිය වෙන වෙනම අහනවා. අපි ඉස්සරෝම එක රූපේ පරිමිතිය. එක රූපේ පරිමිතිය බලන්න. මේ පළවෙනි රූපෙට ගියපුවාම එක පාදයක දිග 1 සෙන්ටිමීටර්. ඒ වගේ පාද කීයක් තියෙනවද? 1 2 3 සමපාද ත්‍රිකෝණෙනේ තියෙන්නේ. 1 සෙන්ටිමීටර රෙවුවා 3ක් තියෙනවා. එතකොට පරිමිතිය කීයද? 3 සෙන්ටිමීටර. දෙක රූපේ පරිමිතිය. බලන්න දෙක රූපයට ගියපුවාම දෙක රූපේ එක පාදයක දිග කීයද? 2 සෙන්ටිමීටර. 2 සෙන්ටිමීටර රෙවුවා කීයක් තියෙනවද? 3ක් තියෙනවා. 3 වරක් 2 6 සෙන්ටිමීටර. ඊළඟට අපෙන් අහනවා 3 රූපයේ පරිමිතිය. 3 රූපයේ පරිමිතිය බලන්න. 3 රූපයේ එක පාදයක දිග කීයද? 3 සෙන්ටිමීටර. 3 සෙන්ටිමීටර. ඒ වගේ පාද කීයක් තියෙනවද? 1 2 3 සමපාද ත්‍රිකෝණනේ 3ක් තියෙනවා. 3 වරක් 3 කීයද? 9 සෙන්ටිමීටර. ඔන්න පළවෙනි කොටසේ උත්තරේ. මේ කොටස් තුනම හරිනම් එක ලකුණක් දීලා තියෙයි. හරිද? ඊට පස්සේ අපි යමු B පාර්ට් එක. B පාර්ට් එකෙන් අහනවා මෙහෙම දැන් ගියපුවාම දැන් මෙතනින් අදිනවනේ 4 වෙනි ත්‍රිකෝණේ. 4 වෙනි ත්‍රිකෝණේ අදිනවා නම් මේ 4 වෙනි ත්‍රිකෝණේ 4 වෙනි ත්‍රිකෝණයට අදාළ ත්‍රිකෝණේ පැත්තක දිග කීයද කියලා අහනවා. බලන්න මේ පළවෙනි රූපේ ත්‍රිකෝණේ පාදයක දිග 1 සෙන්ටිමීටර, දෙකේ 2 සෙන්ටිමීටර, තුනේ 3 සෙන්ටිමීටර. එහෙනම් හතරේ කීය සෙන්ටිමීටර වෙන්න ඕනද පාදයක දිග? 4 සෙන්ටිමීටර. C කොටසට යමුකෝ. C කොටසෙන් අහනවා C වෙනි රූපයේ පරිමිතියේ C වෙනි රූපයේ පැත්තක දිග හොයන්න කියලා තියෙනවා. දැන් කොහොම මේක අදන් ගියපුවාම C වෙනියට අදිනවන ත්‍රිකෝණයක්. ඒ ත්‍රිකෝණේ පාදයක දිග කීයක්ද කියලා තමයි මේ අපෙන් අහන්නේ. හරි. දැන් බලන්නකෝ මේ පළවෙනි ත්‍රිකෝණේ තියෙනවනේ. දෙවෙනි ත්‍රිකෝණෙත් තියෙනවා. තුන්වෙනි ත්‍රිකෝණෙත් තියෙනවා. පළවෙනි ත්‍රිකෝණේ පාදයක දිග 1 සෙන්ටිමීටර. දෙවෙනි ත්‍රිකෝණේ පාදයක දිග 2 සෙන්ටිමීටර. තුන්වෙනි ත්‍රිකෝණේ පාදයක දිග 3 සෙන්ටිමීටර නේද? බලන්න මේ හැම පාදයක්ම 3ෙන් ගුණ වෙලා නේද? මේ එක රූපයක පරිමිතිය වෙලා තියෙන්නේ. මෙතන 3 යනවා, මෙතන 6 එනවා, මෙතන 9 එනවා. මේ 3 6 9 වෙලා තියෙනවා. මේ 1 3 ගුණ වෙලා 3 වෙලා තියෙනවා, 2 3 ගුණ වෙලා 6 වෙලා තියෙනවා, 3 3 ගුණ වෙලා 9 වෙලා තියෙනවා.
ඔහොම දිගට ගියහම අපි n වලට අදිනවනේ ත්‍රිකෝණයක්. n වනේ තැනට අදින ත්‍රිකෝණයක්. n කියලා කියන්නේ මෙතන ඕනම ත්‍රිකෝණයක්. 10 වෙනි ත්‍රිකෝණය වෙන්න පුළුවන්, 100 වෙනි ත්‍රිකෝණය වෙන්න පුළුවන්, 10 වෙනි ත්‍රිකෝණය වෙන්න පුළුවන්. ඕනම ත්‍රිකෝණයක් තමයි මේ n කියලා අපි ගන්නෙ. එතකොට මේ n පාදිගේ දිගත් n වෙනවනේ. මේ තුන්වෙනි ත්‍රිකෝණේ පාදිගේ දිගත් 3 වෙනවා නම් n වෙනුවට අදින ත්‍රිකෝණේ පාදිගේ දිගත් n වෙනව නේද? එතකොට ඒ පාද දිගත් 3න් වැඩි වුණාම එනව නේද n වෙනි තැනට අදාළ ත්‍රිකෝණේ පරිමිතිය. 3n කියලා එනව නේද? බලන්න සංඛ්‍යා රට පාඩම මතක් කරමු. පළවෙනි පද 3න් ගුණ වෙලා, දෙවෙනි පද 3න් ගුණ වෙලා, තුන්වෙනි පද 3න් ගුණ වෙලා, n වෙනි පද 3න් ගුණ වෙලා. එතකොට මෙන්න මේ බලන්න මෙතන මේ 3n කියන්නේ මොකද්ද? 3n කියන්නේ දැන් මේක සංඛ්‍යා රටාවක් තියෙන්නේ. පළවෙනි පදයේ 3න් ගුණ වෙලා, දෙවෙනි පදයේ 3න් ගුණ වෙලා, තුන්වෙනි පදයේ 3න් ගුණ වෙලා යනවා කියන්නේ මේක අර ගුණෝත්තර වෙවි යන සංඛ්‍යා රට අජාතියක් නේද? අන්න ඒ වගේ එකක් ගත්තාම මේ සංඛ්‍යා රටාවේ ප්‍රතිපදය මොකද්ද? 3i. අපි හොයාගමු. මෙන්න සංඛ්‍යා රටාවේ පොදු පදය. සංඛ්‍යා රටාවේ පොදු පදය. හරිද? පොදු පදය දාලා අපි චුට්ටක් දන්නවා කියලා පෙන්වන්න මෙන්න සංඛ්‍යා රටාව පොඩ්ඩක් ලියමු. 3 6 9ම දිගට යනවා. මේ සංඛ්‍යා රටාවේ පොදු පදය මොකද්ද? 3n කියලා මේ අපි හොයාගත්තා. ඊට පස්සේ අපෙන් අහනවා 100 වෙනි තැනට අදින ත්‍රිකෝණේ පරිමිතිය පැත්තක දිග. අපි හමු 100 වෙනි රූපයේ පරිමිතිය. 100 වෙනි රූපයේ පරිමිතිය අපි හොයන්නේ කොහොමද? මෙන්න මේ පොදු පදයේ n වෙනුවට අපි කීයක් දාන්නේ? 100. දැන් හිතන්නකෝ මෙතනට 105 වෙනි පදයේ 105 වෙනි රූපයේ පරිමිතිය වුණා. අපි මේ n වෙනුවට කීයක් දාන්නේ? 105. හරිද? දැන් අපි ගන්න 100 වෙනි රූපේනේ. එහෙනම් අපි මේ n වෙනුවට දාන්නේ 100. එතකොට මෙතන 300යි. 300 සෙන්ටිමීටර් දාගන්න. හරි. ඊට පස්සේ අපි ගන්න මේ පැත්තක දිගනේ. පැත්තක දිග නම් දන්නවනේ. 300 3න් බෙදුවම 100යි නේ. එතකොට පැත්තක දිග 100යි සෙන්ටිමීටර්. හරිනේ. දැන් මේක මෙහෙම හදන්න නැතුව ගම්ම කෙනෙක්ට දාන්න පුළුවන් නේද මේ 100 වෙනි රූපයේ පරිමිතිය 100යි කියලා. කියන්නේ එක වෙනි රූපයේ 1යි නම් දෙවෙනි රූපයේ 2 සෙන්ටිමීටර් නම් තුන්වෙනි රූපයේ 3 සෙන්ටිමීටර් නම් 100 වෙනි රූපයේ දිගත් 100 සෙන්ටිමීටර් කියලා දාන්න පුළුවන්. ඒ වුණාට ගානෙන් බලාපොරොත්තු වෙන්න ඔයාලා මේ විදිහට හදයිද කියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. හරිද? අඩුපාඩු තියෙනවා නම් දාගන්න. හරි. මේක මේ පාර්ට් එක හරිනම් මේ පාර්ට් එකෙන් දාන්න. මේ පාර්ට් එක හරිනම් ලකුණු දෙකක් දීලා තියෙනවා. මේ පාර්ට් එක හරිනම් ලකුණු දෙකක් දීලා තියෙනවා. මේ සෙට් එකම හරිනම් මේ C රෝම ඉලක්කම හරිනම් ලකුණු 3ක් දීලා තියෙනවා. හරිනේ. අඩුපාඩු තියෙනවා නම් දාගන්න. හරි. දෙවෙනි ගාන බලමු අපි. වෙලාව මදිනම් ළමයි වීඩියෝ එක පෝස් කරා. අන්න මේක වීඩියෝ එක නවත්තුවා. වෙලාව ගත්තා. හොඳට බලන්න මේ ලියා ගන්න ඕනේ. හරි. දෙවෙනි ගානට මෙයාලා කියනවා පහත දී යති කොටස් වල මහා ප්‍රතිශතකයේ හොයන්නලු.
කොටස් පහක් තියෙනවානේ. හරි. පළවෙනි කොටස ගමු. මේ හැම එකක්ම හදන්න ලේසියෙන් ක්‍රමයක් කියලා දීලා තියෙනවා. හරිද? ඕන එක්ක රුප්පි. ඕන එකක් දුන්නොත් හදන්න ක්‍රමයක් කියලා දීලා තියෙනවා. පළවෙනි පාර්ට් එක දෙකේ රෝම ඉලක්කම් මේ බලමු. 30 දීලා තියෙනවා. 40 දීලා තියෙනවා. 50 දීලා තියෙනවා. මෙහෙම සංඛ්‍යා කීපයක් දීලා තියෙනවා නම් අපි කරන්නේ මේ සංඛ්‍යා ටික ඔන්නෝම 30 40 50 කියලා ලියාගත්තා. ඊළඟට පොඩ්ඩක් මතක් කරගන්න ප්‍රථමක සංඛ්‍යා ටික. 2 3 5 7 9 11. අයි 9 නැත්තේ. 9ට සාධක දෙකට වැඩි දිනනෝනේ. 9 හැදෙනවා 3 ගුණ කිරීම 3 6 හැදෙනවා 9 ගුණ කිරීම 1 6 9 හැදෙනවා 1 ගුණ කිරීම 9. මේ සාධකෙ තියෙන හින්දා 9 ප්‍රථම සාධකයක් වෙන්න. හරි සමහරක් කට්ටිය මෙතන අර ඔත්ත සංඛ්‍යා එකටම සෙට් කරලා මේක ලියා ගන්නවා. හොඳේ 9. හරි. අපි පටන් ගන්න ඕනේ දෙන්නම පොඩිම ප්‍රථමක සංඛ්‍යාවයි. අපි බලන්න ඕනේ මේ පොඩිම ප්‍රථමක සංඛ්‍යාවේ මේ සෙට් එක බෙදනවා කියලා. මේ තුනම බෙදනවාද කියලා බලන්න ඕනේ මේ පොඩිම ප්‍රථමක සංඛ්‍යාවේ. හරි. දෙකෙන් බෙදනවානේ තේරුම් බලමු. 30 දෙකෙන් බෙදුනහම 15යි 40 දෙකෙන් බෙදුනහම 20යි 50 දෙකෙන් බෙදුනහම 25යි. ඊළඟට බලනවා මේ ප්‍රථමක සංඛ්‍යාවෙන්ම මේ තුනම බෙදනවාද කියලා. නෑ. හරිනේ. ඊට පස්සේ අපි යන 3 ළඟට. 3 මේ තුනම බෙදනවාද? නෑ. ඊළඟට යනවා මේ 5 ළඟට. බලන්න 5 තුනෙන්ම බෙදනවාද කියලා. බෙදනවානේ. මේකනොත් බෙදනවා මේකනොත් බෙදනවා මේකනොත් බෙදනවා. ඒකින් අපි 5න් බෙදනවා. 15 5න් බෙදනවාම 3යි 20 5න් බෙදුනහම 4යි 25 5න් බෙදුනහම 5යි. ආයෙ බෙදනවාද? 5 ආයෙ බෙදෙන්නේ නැහැනේ. ඊට පස්සේ 7න් බලනවා. 7න් කොහොමද බෙදෙන්නේ නැහැනේ. ඒකින්ද මේ බෙදන එක මෙතනින් නතර කරනවා. ඊට පස්සේ වෙන මේ පැත්තෙන් ආපු ඉලක්කම් ටික තියෙනවානේ. ඒ ඉලක්කම් ටික කෙලින්ම ගුණ කරනවා. එතකොට මා පෝ සායන දෙක ගුණ කිරීම 5 කීයද? 10යි. මේක හරියට දාගන්න දීලා තියෙන ලකුණු 11. හරි. අපි ඊළඟට රෝම ඉලක්කම් B වලට. B කොටසට යන්න. ඒකේ තියෙනවා 3යි 6යි 9යි B කියලා තියෙනවා. 9යි B කියලා තියෙනවා. මේකෙත් කලින් වගේම ඉස්සරම යනවා පොඩි ප්‍රථමක සංඛ්‍යාවට. බලන්න මේ ඉලක්කම් බලන්න එතකොට මේ ඉලක්කම් එකක් හරි දෙකෙන් බෙදනවාද කියලා. එකක් හරි නෙමෙයි සෝරි. මේ ඉලක්කම් තුනම දෙකෙන් බෙදනවාද කියලා බලන්න. බෙදෙන්නේ නැහැ. එහෙනම් අපි ඊළඟට යනවා දෙවෙනි ප්‍රථමක සංඛ්‍යාවට. බලන්න මේ තුනෙන් බෙදනවාද කියලා බෙදනවා. බෙදනවා නම් අපි තුනෙන් බෙදනවා. 3යි 3න් බෙදනවා කීයද? ඒ 6යි 3න් බෙදනවාම 2යි 9යි 3න් බෙදනවාම 3යි B. හරි. හරි. ඊට පස්සේ බලන්න මේ තුනම අය තුනෙන් බෙදනවාද කියලා. නෑ. ඊට පස්සේ බලන්න 5න් බෙදනවාද කියලා. 5න් කොහොමද බෙදන්නේ නැහැ මේ තුන කොහොමද 5න් බෙදන්නේ නැහැ තියෙන විශාල සංඛ්‍යාවක් තුනනේ. ඒකින්ද 5න් කොහොමද බෙදන්නේ. ඊට පස්සේ බෙදෙන මේ ඉලක්කම් වලින් බෙදෙන සීන් එක අතහැරලා ඊළඟට යනවා අපි මේ අකුරු. බලන්න මේ තුනටම පොදු අකුරක් තියෙනවා කියලා නෑනේ. මේ දෙකේ නම් මේ අකුරු තියෙනවා. ඒත් මේකේ B අකුරක් නෙ තියෙන්නේ. ඒකින්ද මේක ආයෙ දුන්නත් බෑ. ඒකින්ද මේ බෙදෙන එක නවත්තනවා. ඊට පස්සේ මේ පැත්තෙන් අපිට ගුණ කරලා ලියන්න තමයි තියෙන්නේ. මා පෝ සා කීයද? කෙලින්ම 3 මේ පොදු ඒවා නැහැ. එතකොට බෙදෙන එක මෙහෙමම නතර කරනවා. හරි. ඊළඟට C කොටසට 9ක් AB තියෙනවා. ඊට පස්සේ තියෙනවා 18ක් AB. ඊට පස්සේ තියෙනවා 27ක් AB. හරි. AB හොඳයි. හරි. ඊට පස්සේ බලමු දෙකෙන් බෙදනවාද කියලා බලනවා. තුනම බෙදෙන්න ඕන. දෙකෙන් මේ තුනම බෙදනවද? නැහැ. ඒකින්ද අපි කීයකට දෙන්නේ? 3 ළඟට යනවා. බලන්න මේ තුනම තුනෙන් බෙදනවාද කියලා ඔබ බෙදෙනවා. ඒකින්ද අපි මේ තුනම තුනෙන් බෙදනවා. 9යි ඉස්සරම බලන්න අකුරු ගැන හිතන්න බා. මේ ඉලක්කම් ගැන ටික හිතන්න. බලන්න 9 තුනෙන් බෙදනවාද කියලා 3යි. මේ අකුරු ටිකත් එහෙමම ලියන්න.
18 ළඟට යන්න 18 තුනෙන් බෙදනවද 6යි අකුරු ටිකත් එහෙමම ලියන්න. ඊළඟට යන්න 27ට 27 තුනෙන් බෙදනවද 9යි AB. හරි. ඊළඟට බලන්න අයත් මේ ටිකම තුනෙන් බෙදනවද කියලා. ඔව් තුනෙන් බෙදනවා. ඒකින්ද අයත් බෙදන්න. 3 තුනෙන් බෙදුනහම 1යි අකුරු දෙක එහෙමම ලියන්න. 6 තුනෙන් බෙදුනහම 2යි 2යි අකුරු දෙක එහෙමම ලියන්න. 9 තුනෙන් බෙදුනහම 3යි අකුරු දෙක එහෙමම ලියුවා. ඊට බලන්න මේ තුනම තුනෙන් බෙදනවද කියලා නෑ. තියෙන විශාලම ඉලක්කමත් 3නේ. 3 බෙදනවා ඒක හරියි. ඒත් මේ දෙක තුනෙන් බෙදන්න ඕනේ. ඒකින්ද මෙතනින් මේ බෙදෙන එක නවත්තනවා. ඊට පස්සේ බලන්න මේ සෙට් එකේ පොදු අකුරු තියෙනවද කියලා. හරිද? බලන්න මේ තුන ළඟම ඒත් තියෙනවා නේද? ඒත් තියෙනවා. ඊට පස්සේ මේ තුන ළඟම B තියෙනවා. ඊට පස්සේ කෙලින්ම මේ පොදු අකුරු තියෙනවා. ඒ පොදු අකුරු සෙට් එකම එකට අරලා බෙදලා දාන්න. බලන්න 1යි AB වලින් බෙදුනහම 1යි 2යි AB වලින් බෙදුනහම 2යි 3යි AB වලින් බෙදුනහම 3යි. හරි. ඊට පස්සේ කරන්න දෙන මෙන්න මේ පැත්ත තියෙන ටික ගුණ කරලා ලියන්න තියෙනවා. මා පෝ සා සමානයි 3 ගුණ කිරීම 3 ගුණ කිරීම AB 3 3 ගුණ කරාම 9යි. එතකොට 9යි AB. හරි. මේක හරිනම් දෙලා දෙනවා ලකුණු කීයක්ද? දෙකක්. මේක හරිනම් දෙලා දෙනවා ලකුණු එකක්. හරි. ඊට පස්සේ යන්න B පාර්ට් එකට. B පාර්ට් එකට. B පාර්ට් එකේ කියලා දෙනවා එන 30ක් AB එන 30ක් AB ඊට පස්සේ කියනවා ඍණ 60ක් AB ඊට පස්සේ කියනවා තන 120ක් AB ඉසට් කියලා තියෙනවා. හරි. බලමු මේක මම පොසවන්න කොහොමද කියලා. මම ඉරක් ගහගත්තා. ඊට පස්සේ යනවා පොඩිම ප්‍රථමක සංඛ්‍යාවට. පොඩිම ප්‍රථම සංඛ්‍යාව මොකද්ද? 2නේ. 2. පොඩිම ප්‍රථම සංඛ්‍යාව 2. හරි. බලන්න මේ ඔක්කොම දෙකෙන් බෙදනවාද කියලා. බෙදනවනේ මේ ඉලක්කම් තුනම එතන 60යි AB තියෙන්නේ. 60යි AB. බලන්න මේ තුනම දෙකෙන් බෙදනවාද කියලා. ඔව් බෙදනවා. ඊට පස්සේ මේ තුනම දෙකෙන් බෙදලා දාන්න. 30යි AB දෙකෙන් බෙදනම 15යි AB 60 දෙකෙන් බෙදනම 30යි අකුරු දෙක එහෙමම ලිව්වා. 120 දෙකෙන් බෙදනම 60යි අකුරු සෙට් එක එහෙමම ලිව්වා. ඊට පස්සේ බලන්න ආයෙ මේක දෙකෙන් බෙදනවාද කියලා. නෑනේ 15 දෙකෙන් බෙදෙන්නේ නෑනේ. ඊට පස්සේ යන්නේ ඊළඟ ප්‍රථමක සංඛ්‍යාවට 3නේ. ඊට පස්සේ බලන්න මේ සෙට් එක 3ෙන් බෙදනවාද කියලා බෙදෙනවා. ඍණ 15 මෙතන ඉලක්කමක් තියෙනවා. ඍණ 15 3ෙන් බෙදනවා ඍණ 5යි AB ඍණ 30 3ෙන් බෙදුනහම ඍණ 10යි AB 63ෙන් බෙදුනහම 20යි අකුරු සෙට් එක එහෙමම ලියනවා AB Z. ඊට පස්සේ බලන්න මේ සෙට් එකම ආයෙත් 3ෙන් බෙදනවාද කියලා නෑනේ. ඊළඟ ප්‍රථම සංඛ්‍යාව මොකද්ද? 5නේ. 5ෙන් බලන්න මේ තුනම 5ෙන් බෙදනවාද කියලා ගන්න. ඔව් බෙදනවා. ඒකින්ද තුනම 5ෙන් බෙදනවා. ඍණ 5යි AB ඍණ 5 5ෙන් බෙදනවාම 1යි අකුරු සෙට් එක එහෙමම ලියනවා. 5 ඍණ 5 දෙකෙන් බෙදනවාම ඍණ 2යි අකුරු සෙට් එක එහෙමම ලියනවා. 20 5ෙන් බෙදනවාම 4යි අකුරු සෙට් එක එහෙමම ලියනවා. හරි. හරි. ඊට පස්සේ බලන්න මේ සෙට් එකටම පොදු අකුරු සෙට් එකක් තියෙනවද කියලා බලන්න. මේකේ A තියෙනවා. මේකෙත් A තියෙනවා. මේකෙත් A තියෙනවා. ඔව්. බලන්න මේකේ B තියෙනවා. මේකේ B තියෙනවා. මේකේ B තියෙනවා. හරි. ඒකින්ද AB ඔක්කොම ළඟ තියෙනවනේ. ඒකින්ද AB වලින්ම බෙදලා දානවා. AB වලින්ම බෙදලා දානවා. ඍණ 1යි ඍණ 1යි ඍණ 2යි
මෙතන 4යි z මේ z ඉතුරු වෙනවනේ. ඒ ඉතුරු වෙන එක එහෙමම ලියලා දාන්න. දැන් මහා පොදු සාධකයන්ට මේ පැත්ත සෙට් එක නිකම්ම ගුණ කරලා දාන්න. මා ඕසා දෙක ගුණ කිරීම තුන ගුණ කිරීම පහ ගුණ කිරීම at 3 වරක් 3 9යි 9 වරක් 5 45යි 45 b වලින් ගුණ කරාම 45යි a 45යි ab හරි. Tulis pahit. Sorry. Tona, sorry. Deka guna kirim. Kun warat deka 6යි. 6 වරක් 5 30යි. එතකොට 6 වරක් 5 30යි 30යි AB 30 AB වලින් ගුණ කරාම උත්තරේ 30යි AB. හරි. අනිවාර්ය තියෙනවා දාගන්න තව එක ගානක් තියෙනවා ඒකේ. ඍණ සංඛ්‍යා තිබ්බ කියලා වැඩේ හිතන්න බෑ. හරිද? කෙලින්ම බෙදාගෙන යන්න. දවාඩ එක ප්‍රශ්නයක් කියලා හිතනවා නම් මේ සාධකයක් නේ. මේ 30යි AB කියන්නේ මේ හැම එකකින්ම සාධකයක් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. ඉතින් ඍණ 30යි AB අපිට හදන්න පුළුවන්නේ ඍණ එක ගුණ කිරීම 30යි AB කියලා. ඒතර මේ 30යි AB. එතකොට 30යි AB කියන්නේ මේක සාධකයක්. එතකොට අපිට මේක හදන්න පුළුවන් ඍණ 2 ගුණ කිරීම 15යි AB කියලා. දැන් මෙතන 15යි AB කියන්නේ මේක සාධකයක්. හරියට ප්‍රශ්නයනේ. දැන් මෙතන ඍණ තිබ්බා කියලා මේ සංඛ්‍යා තුනට අපොදයක් නේ. හරි. එතකොට ප්‍රශ්න මේ සාධකයක් තුනද කියලා ප්‍රශ්නයක් ආව. ඍණ සංඛ්‍යාවම සාධකයක් තුනද කියලා ප්‍රශ්නයක් ආවොත් එහෙම වෙන්න ඕනේ නෑ. හරිද? මොකක් හරි සංඛ්‍යා දෙකක් ගුණ වෙලා ඒ සංඛ්‍යාව හැදෙනවා නම් මේ අනිවාර්යෙන් මෙන්න මේ එකක් ඒකේ සාධකයක්. හරිද? මේ දෙකට ඍණ එකත් මේක සාධකයක් වෙන්න පුළුවන්. එතකොට දැන් ඍණ එක 30යි AB වලින් ගුණ වෙලා ඍණ 30යි AB හදනවනේ. එතකොට මේ 30යි AB කියන්නේ මේක සාධකයක්. හරිද? අඩපාඩු දිනනවා දාගන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් කාට හරි මේකත් දාලා වෙන්නන්න. මේ 30යි AB මේක වන්න මේ 30යි AB සාධකයක් කියලා මේ දෙකම දාලා සාධක කියලා දාගන්න. සාධක. හරිද? මම මේ පැත්තෙන් ඒ කොටස හදාගෙන යනවා. ඒ කොටසේ තියෙන්නේ එන 12යි AB වර්ගයක් තියෙනවා. AB වර්ග C ඍණ 18ක් A වර්ග BC ධන 36ක් AB C වර්ග. හරි. ඊට පස්සේ මේකත් අර වගේම බෙදන්න. ඉස්සරහම යන්න දෙක ළඟට. දෙකෙන් බෙදනවාද කියලා බලන්න මේ තුන. ඔව් බෙදනවා. ඒ කියන්නේ දෙකෙන් බෙදලා දාන්න. ඍණ 12න් බෙදනවාම කීයද? ඍණ 12න් බෙදනවාම ඍණ 6යි. මේ අකුරු සෙට් එක එහෙමම ලියලා දාන්න. ඍණ 8 දෙකෙන් බෙදනවාම 9යි. අකුරු සෙට් එක එහෙමම ලියලා දාන්න. 36 දෙකෙන් බෙදනවාම 18යි. අකුරු සෙට් එක එහෙමම ලියලා දාන්න. ඊට පස්සේ ආයෙත් දාන්න දෙක ළඟට. බලන්න දෙකෙන් මේ තුනම බෙදනවාද කියලා. 6 බෙදනවා 18 බෙදනවා ඒත් 9 බෙදෙන්න. ඒකින්ද දෙකෙන් බෙදන්න බෑ. ඊළඟට යනවා තුන ළඟට. බලන්න මේ තුනම තුනෙන් බෙදනවාද කියලා. බෙදනවාද නෑනේ. සරත් බෙදනවානේ. 6 බෙදනවා 3 බෙදනවා 18 බෙදනවා. ඒකින්ද මේ සෙට් එක ආයේ
3ෙන් බෙදලා දාන්න. ඍණ 6 3ෙන් බෙදනවාම ඍණ 2යි. අකුරු සෙට් එක එහෙමම ලියුවා. 3 9 3ෙන් බෙදනවාම 3යි. අකුරු සෙට් එක එහෙමම ලියලා දාන්න. 18 3ෙන් බෙදනවාම 6යි. අකුරු සෙට් එක එහෙමම ලියලා දාන්න. ඊට පස්සේ බලන්න අය මේ 3 3ෙන් බෙදනවා කියලා නෑනේ. 3ට වඩා අඩු සංඛ්‍යාවක් තියෙනවනේ. ඒකින්ද කවදාවත් මේ සෙට් එක අය 3 හරි 3ට වැඩි තියෙන බෙදමක සංඛ්‍යාවකින් බෙදෙන්නේ නැහැ. හරිනේ. හරි. ඊට පස්සේ බලන්න මේකට පොදු අකුරු තියෙනවද කියලා. ඔව් පොදු අකුරු තියෙනවා. බලන්න මේ. ඔයාලට මේ B වර්ග කියලා තියෙන්නේ මේ B ගුණ කිරීම B. ඒ කියන්නේ B දෙකක් තියෙනවා කියන එක නේ. මේ වගේ B දෙකක් තියෙනවා කියන එකට. බලන්න මේකෙත් A තියෙනවා. මේකෙත් A දෙකක් තියෙනවා නේ. ඒ වර්ගයන්නේ තියෙන. එතකොට A ගුණ කිරීම A වගේ. ඒකක් තියෙනවා. මේකෙත් ඒකක් තියෙනවා. බලන්න මේකෙත් B එකක් තියෙනවා නේ. B වර්ගයේ ගුණ B වර්ගය කියන්නේ B ගුණ කිරීම B වගේ නේ. ඉතින් මේ මෙතනත් එක B එකක් තියෙනවා. මේකේ එක B එකක් තියෙනවා. මේකෙත් B එකක් තියෙනවා. ඊට පස්සේ බලන්න මේකේ C එකක් තියෙනවා. මේකේ C එකක් තියෙනවා. මේක බලන්න C වර්ගයක් තියෙනවා. ඒ කියන්නේ C ගුණ කිරීම C වගේ නේද? හරි. එතකොට මේ තුනේම ABC කියලා කැලේ ටික තියෙනවනේ. ABC කියන කැලේ ටික මේ තුනම කියලා තියෙනවා. ඊට පස්සේ බලන්න ඉන්න දෙක එහෙම ලියා ගන්න. ABC පොදුවට ගත්තාම B එකක් ඉතුරු වෙනවා නේද? ඇයි මේකේ තියෙන B වර්ගයක් නේ. B ගුණ කිරීම B නේ තියෙන්නේ. එක B එකක් එළියට ගත්තාම තව B එකක් මේකේ ඉතුරු වෙනවා. දැන් මේකට බලන්න ඍණ 3 එහෙමම තියෙනවා. මේකේ ABC එළියට ගත්තාම ඒකක් ඉතුරු වෙනවා නේද? ඇයි? ඒ වර්ගනේ මේකේ තියෙන්නේ. ඒ ගුණ කිරීමේ එක එකක් එළියට ගත්තාම මේක ඉතුරු වෙනවා. එතකොට A කියලා එකක් ඉතුරු වෙනවා. දැන් මේකට ගත්තාම 6 එහෙමම ලියා ගන්නවා. මේකෙත් බලන්න C වර්ගයන්න තියෙන C ගුණ කිරීම C මේ C එක මේ මෙතන බෙදුවාම තා C එකක් ඉතිරි වෙනවා. මේව වැඩක් නැහැ. මොකද සාධක කරන්න මේ ටික වැඩක් නැහැ. අපිට ඕනේ මෙන්න මේ ටික තමයි හරියට ඕනේ. මේ ටික ඕන වෙනවා අපිට සාධක දෙක ගුණිතයක් වගේ ලියද්දි මේ සෙට් එක හරියටම ඕන වෙනවා. හරි. මා සා සමාන මේ පැත්ත ටික ගුණ කරලා දාන්න තියෙනවා. දෙක ගුණ කිරීම 3 ගුණ කිරීම ABC 3 වරක් 2 6යි 6 ABC ගුණ වලින් ABC වලින් ගුණ කරාම 6යි ABC හරි මේක හරියට දීලා තියෙනවා ලකුණු 4ක් මේක හරියට දීලා තියෙනවා ලකුණු 2ක් හරි මේක හරියට ලකුණු 2යි හරි අඩපාඩු දෙනවා නම් දා ගන්න හරි තුන්වෙනි ගානට යන්න ළමයි වෙලාව මැදලා වීඩියෝ එක පෝස්ට් කරලා දාගත්තා හොඳේ තුන්වෙනි ගාන තියෙන ස්කන්ධ ටිකක් එකතු කරන්න හරි තුනේ ගාට් T ගියා T කියලා දාගත්තා kg කියලා දාගත්තා දෙකක් තියෙනවා 650ක් තියෙනවා 5ක් තියෙනවා 360ක් තියෙනවා මේ දෙක තමයි එකතු කරන්න තියෙන්නේ එකතු කිරීම බිඳුවට බිඳුවක් එකතු වුණාම බිඳුවයි 5ට 6ක් එකතු වුණාම 11න් එක දැම්මේ එකක් ඉතුරුයි 7යි 3යි 10යි 10න් බිඳුව දැම්ම මේ පැත්තට එකක් යනවා 1යි 3යි 3යි 1යි 2යි 3යි 3යි 5යි 8යි හරිනේ මේ ටොන් කිලෝග්‍රෑම් ස්කන්ධ එකතු කරද්දී අර සාමාන්‍ය එකතු කිරීමක් වගේ නිකම්ම එකතු කරන්න තියෙන්නේ මේ ටොන් kg දාගෙන නිකම්ම එකතු කරන්න තියෙන්නේ මේක හරිනම් ලකුණු දෙකක් දාගන්න D පාර්ට් එකට යමු
ඒකෙත් ස්කන්ධ දෙකක් අඩු කරන්න තියෙන්නේ ටොන් kg කියලා දාගත්ත අර වගේම 22යි ටොන් 100යි කිලෝග්‍රෑම් අඩු කිරීම 20යි ටොන් 999 මේ ගාන නම් මම දන්නේ ඔයාලට අඩු කිරීම පුළුවන් දීලා බලන්න 0.9ක් බෑනේ නේද 0.9ක් අඩු කරන්න බෑ ඒකින්ද එහා පැත්තේ ගාගෙන් අහනවා එකක් දෙන්න පුළුවන් කියලා බෑ එහා පැත්තේ ගා ළඟ තියෙන්නේ 0 ඊට පස්සේ මම කරන්නේ මේ පැත්තේ ගාගෙන් එකක් පිළ ගන්නවා හරි උලගේ දැන් 10ක් තියෙනවා ඊට පස්සේ පොර දුන මුට එකක් ඒකට මුලඟ 10ක් තියෙනවා ඒක 10 9ක් එකතු වුණාම අඩු වුණාම 1යි මුලඟ දැන් කීයක් තියෙන්නේ 9යි 9න් එකක් 9 9ක් වුණාම 0යි මේ පැත්තේ 1යි තියෙන්නේ මේ පැත්තේ එකක් තියෙන හින්දා මේ පැත්තෙන් ඔය එකක් ඉල්ල ගන්නවා මේක ඊට පස්සේ මෙතන ආයෙ 10ක් තියෙනවා 10 9ක් වුණාම 1යි මේ පැත්තේ කීයද තියෙන්නේ මේ මුලඟ තියෙන්නේ 1යි එකක් ඉල්ල ගත්තානේ එකෙන් බින්දුවක් කරුණාම 1යි දෙකෙන් දෙකක් කරුණාම බින්දුවයි හරි ඊට පස්සේ මේක හරියට නම් දීලා තියෙනවා ලකුණු ඒකට දෙකක් ඊට පස්සේ හරව C පාර්ට් එක 2යි ටොන් 380යි kg මේක ගුණ කරන්නලු 3 හරිද මේක නිකම්ම ගුණ කරලා දාන්නත් පුළුවන් හරිද ඊට වඩා මම ඔයාලට කිව්වේ මේක මෙන්න මේ ටොන් වලින් කිලෝග්‍රෑම් වලින් දෙකෙන්ම තියෙනවනම් මේක කිලෝග්‍රෑම් වලට හරවන්න ඉන්න කියලා හරි මේ ටොන් ළඟ මේ 2යි ටොන් ළඟ කිලෝග්‍රෑම් කීයක් තියෙනවද 2000 කිලෝග්‍රෑම් තියෙනවා එතකොට මේ 380 කිලෝග්‍රෑම් කොහොමද තියෙනවනේ එතකොට 2380 කීයද 2380යි 2380යි කිලෝග්‍රෑම් ඒ රස දෙන්න මේක කෙලින්ම 3 ගුණ කරන්න මෙන්න මේ 2380 කිලෝග්‍රෑම් 2380 කිලෝග්‍රෑම් කෙලින්ම ගුණ කරන්න 3 නෙමෙයි තියෙන්නේ 13 ගුණ කරන්න මේ 13 ගුණ කරන්න sorry මේ 2380 13 ගුණ කරන්න 3 බින්දුවෙන් ගුණ කරාම 0යි 3 8ෙන් ගුණ කරාම 24යි 24න් 4 දාම මෙතන දෙකක් ඉතුරුයි 3 වරක් 3 9යි 9යි 2යි 11න් එක දාම එකක් ඉතුරුයි 3 වරක් 2 6යි මේ ඉතුරු එකයි 7යි ඊට පස්සේ මේකෙන් ගුණ කරනවා එක බින්දුවෙන් ගුණ කරාම 0යි 2 8ෙන් ගුණ කරාම 8යි 1 3ෙන් ගුණ කරාම 3යි 3 දෙකෙන් ගුණ කරාම 6යි ඊට පස්සේ කෙලින්ම මේ ටික එකතු කරා 0යි 4යි 0යි 4යි 8යි 1යි 9යි 7යි 3යි 10යි 0.9 එකක් ඉතුරුයි 8යි කිලෝග්‍රෑම් දැන් මේක අපිට ලස්සනට ටොන් වලිනුයි කිලෝග්‍රෑම් වලිනුයි දෙකෙන්ම දාන්න පුළුවන් නේද ටොන් වලිනුයි කිලෝග්‍රෑම් වලිනුයි දෙකෙන්ම දාන්න පුළුවන් නේද මෙච්චර ස්කන්ධයක් කරනවා තමයි sorry 7යි 3යි 10යි එකක් ඉතුරුයි 7යි 70යි 940 බලන්න හරිද කියලා 0 0යි 4 4 9යි 10 70 කිලෝග්‍රෑම් sorry lama එක බින්දුවෙන් ගුණ කරාම බින්දුවයි එක 8ෙන් ගුණ කරාම 8යි එක 3ෙන් ගුණ කරාම 3යි එක 2ෙන් ගුණ කරාම 2යි හරි එතකොට මෙතන 3යි එන්නේ හරිනේ මම වෙන මෙච්චර ලොකු ඉලක්කමක් ආය කොහොමද ඊට පස්සේ මේක ටොන් වලිනුයි කිලෝග්‍රෑම් වලිනුයි දෙකෙන්ම දෙප්පම උත්තරේ ලස්සනයිනේ ඒකින්ද අපි මේක 1000න් බෙදනවා
10න් බෙදද්දි කරන්නේ මේ පැත්තේ ඉඳන් ඉලක්කම් 3ක් ගණන් කරන්න. 1 2 3. 3ක් ගණන් කරලා 3ක් ගණන් කරලා හිතේ තියාගන්න. ෂේප් එක මෙතන ඩොට් එකක් ලාවට වගේ දාගන්න. ඊට පස්සේ මේ 30න් මේ පැත්තේ තියෙන ටික ටෝන් සෝරි මේ ඉලක්ක මේ 30න් මේ පැත්තේ තියෙන ටික ටෝන් 940 කිලෝග්‍රෑම්. ඇයි අපි එහෙම කරන්නේ? ටොන් එක තියෙනවනේ කිලෝග්‍රෑම් 1000ක්. ටොන් එක තියෙනවා කිලෝග්‍රෑම් 1000ක්. එතකොට අපිට මේක ටොන් කරගන්න නම් 1000න් බෙදන්න බෑ 3940 බෙදීම 1000නේ. 1000න් බෙදනවා කියන්නේ මේ පැත්තේ දැන් 3ක් ගණන් කරලා දශම ස්ථාත් තියෙන කියන එකට. එතකොට මේ ටික කිලෝග්‍රෑම් වෙන්නේ මේ ටික ටොන් වෙන්නේ. හරිනේ. ඊට පස්සේ අය තියෙනවා මේකට නම් මේකට දාගන්න ලකුණු දෙකක්. ඊළඟට තියෙනවා D part එක. 20යි ටොන් 225යි kg. හරිනේ. මේ බෙදීම එක නම් මේ මෙහෙම තියලා බෙදන්නත් පුළුවන් නැත්නම් කිලෝග්‍රෑම් කරලා බෙදන්නත් පුළුවන්. අපි මේක අර විදියට පැටලෙන්නනේ. මේකත් කිලෝග්‍රෑම් කරලා බෙදමු. මෙතන තියෙනවා 20000ක් කිලෝග්‍රෑම් 1.4 හරි. මෙතන තියෙනවා 225යි කිලෝග්‍රෑම්. එතකොට ඔක්කොම කීයද? 20225යි කිලෝග්‍රෑම්. හරි. 225යි කිලෝග්‍රෑම්. 225 කිලෝග්‍රෑම්. එතකොට අපිට තියෙන මෙන්න මේ 20225 කීයද දාන්න තියෙන්නේ? 5. හරි. බලන්න 2ට 5 ඒව නෑ. ඊට පස්සේ බලන්න 2ට 5 ඒව බිංදුවයි පස්සරක් බිංදුවයි ඉතිරි 2යි. ඊට පස්සේ ඉතිරි බිංදුව දාගන්න. ඊට පස්සේ ආයෙත් 20යි 225 ගන්න. 20ට 5 ඒව කීයද? 20ට 5 ඒව 4යි පස්සරක් අතර 20යි මේ ටිකට බිංදුව දාගන්න. එතකොට දෙකෙන් බිංදුවක් අඩු වුණාම 2යි දෙකෙන් බිංදුවක් අඩු වුණාම 2යි දෙකෙන් බිංදුවක් අඩු වුණාම 2යි බිංදුවයි සෝරි මෙතන පහ තියෙන්නේ 5 දෙකෙන් දෙකක් අඩු වුණාම බිංදුවයි. හරි. ඊට පස්සේ බලන්න දෙකට තියෙනවා කියලා. දෙකට නැහැනේ. ඒකින්ද බිංදුවක් දාගන්න. පස්සරක් බිංදුවයි බිංදුව සෙට් එකක් දාගන්න. හරි. ඊට පස්සේ බලන්න කීයද? 22022ට. මෙතන බිංදුවක් දාගත්තනේ. ඊට පස්සේ දාගන්න 22ටම බලනවා. 22ට පස්සරක් කීයද? 4යි. පස්සරක් අතර 20යි. පහෙන් බිංදුවක් 5යි. දෙකෙන් බිංදුවක් 2යි. දෙකෙන් බිංදුවක් 2යි. දෙකෙන් දෙකක් කීයද? බිංදුවයි. හරිනේ. හරි. ඊළඟට අපි බලනවා 25ට පස්සට කීයද කියලා. කීයද? 5යි 25ට බිංදුවයි බිංදුවයි. හරිනේ. එතකොට මෙතන එතකොට 445 කිලෝග්‍රෑම් 445 කිලෝග්‍රෑම්. එතකොට මේක අපි ටොන් කරන්න 1000න් බෙදන්න බෑ. 1000න් බෙදනවා කියන්නේ මේ පැත්තේ දැන් එකක් කරලා මේ පැත්තේ දැන් ඉලක්කම් 3ක් කරලා ඩොට් එකක් තියාගන්න. එතකොට ඩොට් එකේ මේ පැත්තේ තියෙන ටික ටොන් මේ පැත්ත ටික කිලෝග්‍රෑම්. කැමති නම් මේ බිංදුව මොකක්ද දාන්න හැකි. හරි මේක හැටනම් දීලා තියෙනවා මේකට ලකුණු 2ක්. අඩපාඩු තියෙනවා දාගන්න.